හරි. බලමු 27. නමුත් උන්වහන්සේ කතා කොට නුඹලා කොතනින් ආවද කියන නොදැනෙමි. අයුතුකම් කරන සියල්ලනේ මා වෙතින් යන්න. අයුතුකම් කරන්න කියලා කියන්නේ නේද? අද ස්වාමීන් වහන්සේ කවුරු එපා කරනවා නම් යේසුස් වහන්සේ තව දෙයක් කිව්වා. යම් කෙනෙක් නුඹලාව පිළිගන්නේද? ඒ පිළිගන්න කෙනා කවුද පිළිගන්නේ? නුඹලාව යම් කෙනෙක් පිළිගන්නවා නම් ඔහු පිළිගන්නේ මාවයි. යම් කෙනෙක් එපා කරනවා නම් නුඹලාව එපා කරන්නේ මාවයි. ඒ නිසා අද ස්වාමීන් වහන්සේ කියන අපි ගෙයින්ගෙට ගිහලා කියද්දි සමාහට අපි ප්‍රතික්ෂේප කරනවා. මේ යන ඔක්කොම අපිව කියන්නේ නැහැ. අයියෝ ඒවා කියන්නේ නෙවෙයි. අපි කතෝලික. අපි පල්ලිය. අපි බෞද්ධ. නොයෙකුත් කාරණා මේගොල්ලෝ කියනවා. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹලාව පිළිගන්නවා නම් ඔව් මාව පිළිගන්නේ. නුඹලාව යම් කෙනෙක් පිළි නොගන්නේ නම් ඔව් මාව පිළි නොගන්නේ. ඒ නිසා අද පොළවේ අපි ගිහලා මේ කියන මේ රත්තරන් වැනි වටිනා වචනේ අද එපා කරන බොහෝ දෙනෙක්. මේ අර කොල්ලෝ නේද? අපි දිහා බලන්නේ. අපි කියන දේ දිහා නෙවෙයි. අපි දිහා බලන්නේ මේ පුද්ගලයෝ දිහා. නමුත් මේ වටිනා අවවාදයන් මතක් වෙන දවසක් එනවා. එදාට කරුණාවේ දොර වැහිලා තියෙන්නේ. තේරෙනව නේද ඔක්කොටම? කරුණාවේ දොර වැහෙන්න ඉස්සෙල්ලා අපි මේකෙන් ඇතුල් වෙන්න ඕන. තව කල් දාන්න එපා. තව ටිකක් හිතලා බලන්න ඕන. මගේ ජොබ් ටික හරි ගියන් පස්සේ නේද? අද රාත්‍රී මේ මොහොතයි ගැලවීමේ දවස්. දැනුයි අදයි. හරි. ලියලා බලමු තව ටිකක්. යේසුස් වහන්සේ කිව්වා ඵලයලා ධර්මිෂ්ඨ ගමනේ. ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගත වක්තෘරු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සිටිනවත් නුඹලා පිටත දමනු ලබනවත් නුඹලා දකින්න කල ඒ හැඬීමද දත් මිටි කෑමද වන්නෝය. අපි දකිනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ආබ්‍රහම් කියන්නේ කවුද? පොරොන්දුවේ පියා, ඇදහිල්ලේ පියා. ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද ස්වර්ගයේ සිටිනවා දැකිනවා විතරයි. දකින්නවා විතරයි. අපි ඉන්නේ කොහෙද? පිටත. අපිට දකින්න ලැබෙනවා මේ කියපු අය. අද මේ සුභාරංචි කියන අපි දේව රාජ්‍යෙට ඉන්නවා. නමුත් අහපු නැති අය පිළිගත්තේ නැති අය ඉන්නවා එළිය. හොඳ සුසිල්ලන් ඇතුලේ. එළිය. ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද ඇතුලේ ඉන්නවා විතරයි පේන්නේ. අපි ඔවුන් කියපු දේ ඇහුවේ නැහැ. ඔවුන් කියපු දේ පිළිගත්තේ නැහැ. විශ්වාස කළේ නැහැ. නමුත් දැන් දොර වැයි. එදාට මෙයාද අපි කියන දේ මතක් වෙන්න යනවා. සෑමෝටම අහපු සියල්ලන්ටම මතක් වෙන දවසක් එනවා. නමුත් කරුණාවේ දොර වැවුවෙන් පස්සේ කාටවත් යන්න බෑ. ඒ නිසා මේ වටිනා කාලය, මේ වටිනා පැයවල්, මේ අද අහන්න තියෙන අපෙන් අහන්න තියෙන මේ සුභාරංචිය කවුරෝ ප්‍රතික්ෂේප කරනවා නම් ඒකේ අන්තරාව කොච්චරද? කොච්චර භයානක කාලවල වලද අපි ඉන්නේ? හරි. අව චුට්ටක් බලමු. දකින්න කාලෙහි මොකද්ද වෙනවා කියන්නේ? හැඬීමද දත් මිටි කෑමද? මේ කාගේද හැඬීමද දත් මිටි කෑමද වෙන්නේ? පිටත සිටින අය, සුභාරංචිය ප්‍රතික්ෂේප කරන අය. අද මොනතරම් මිනිස්සු මේ එළියේ ඉන්නවද? ගණන් ගන්නෑ අද අපි කියන දේ. මේ ජේසුස් වහන්සේ ඔක්කොම එපා කරනවාද? ඒකයි කිව්වේ බොහෝ දෙනෙක් යන්න උත්සාහ කරන්නේ. නමුත් ඔවුන්ගේ මාර්ග වලින් ගිහිල්ලා නේද? තම තමාගේ මාර්ග වලින් දේව රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. යේසුස් වහන්සේව පිළිගන්නේ නැතුව. පුළුවන්ද? මාර්ගයක් නැහැ වෙන කිසිම ශුද්ධවන්තයෙක්ගේ මාර්ගෙන් දේව රාජ්‍යයට යන්න බෑ. ඔවුනුත් ගැලවුණේ යේසුස් වහන්සේ තුලින්. මරියතුමිගේ ගැලවුම්කරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හිටපු හැම ශුද්ධවන්තයෙක්ගේම ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔවුන් ඇදහිල්ලෙන් ඉඳලා මේ ඒ නිසා අද අපිට ලොකු වාසනාවක් යේසුස් වහන්සේ අදහගෙන අද සැබෑවම ආවතේ ඇවිල්ලා ඉන්න අපි ඔක්කොම සාක්ෂි දරුවෝ ඒකයි. ගමන යම් පටුමාවතේ. හරි. අවසාන වශයෙන් තව චුට්ටක් බලමු. හැඬීමද දත් මිටි කෑමද වන්නේය. මේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නේද? උන්වහන්සේමයි කියන්නේ. තවද මිනිස්සු නැගිනහිරින්ද බස්නාහිරින්ද උතුරින්ද දකුණින්ද ඇවිත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ හිඳ ගන්නෝය. මේ මොකද්ද කියන්නේ? මිනිස්සු
නැගෙනහිරෙන්ද බස්නාහිරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉඳ ගන්නෝය. ඒ මොකද්ද කියන්නේ? මුළු ලෝ පුරාම ඉන්නා වූ දෙවියන් වහන්සේව තෝරාගත්තා වූ මිනිස්සු හැම දිශාවකින්ම එකතු වෙලා ගැලවීම ලබනවා නේද? අද අපි කොහෙද? ගාල්ලේ, අලාවත, පුත්තලම, උතුරෙන් දකුණෙන් නැගෙනහිරෙන් බස්නාහිරෙන් ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේ වදාගත්තා මොකද්ද වෙන්නේ? දේව රාජ්‍යයේ ඉඳ ගන්න යනවා. නේද? අපි නොයෙකුත් ආගම් වල හිටියා. අද ක්‍රිස්තුස් වහන්සේව පිළි අරන් තින අපේ ගැලවුම් කරු කියලා. දේව රාජ්‍යයේ හිඳ ගන්නෝය. බලව දැන් අන්තිමයෝ සිටින්නා වූ සමහරෙක් ප්‍රථමයෝද? අන්තිමයෝ සිටින අය ප්‍රථමය වෙනවා කියලා කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේව දන්නේම නැතුව හිටියා. දැනගෙන තිබුණේ නැහැ. අන්තිමයෝ කෙරවල හිටියේ විනාශයට නියම වෙලා හිටියේ. අන්තිමයෝ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ ඉදිරියේම ඉන්නවා. නමුත් ප්‍රථමයෝ ඈත ඉන්නේ. ඒ නිසා අද අපි අන්තිමයෝ වඩේ නෙමෙයි ඉන්න ඕනේ, ප්‍රථමයෝන් අතරේ ඉන්න ඕනේ නේද? කවුද කැමති ප්‍රථමයෝ වෙන්නේ? ප්‍රථමයන්ට තමයි දේව රාජ්‍යයට යන්න පුළුවන්. අන්තිමයෝ සිටියා ඔය ප්‍රථමයෝ වෙනවා කියලා කියන අපි හිටියේ ජේසුස් වහන්සේව දන්නේ නැතුව. ආගම් වල හිටියා. අන්තිමයෝ මොකද වෙනවා කිව්වේ? ස්වාමීන් වහන්සේ ඉදිරියේ අවංකයවලුන් සුදුස්සන් බවට පත් වෙනවා. හලෙලුයා. හලෙලුයා. අපි ඉන්න ඕනේ ප්‍රථමයෙන් නේද? හරි. ප්‍රථමයෝද සමහරෙක් ප්‍රථමයෝද දැන් ප්‍රථමයෝ සිටින්නා වූ සමහරෙක් අන්තිමයෝද? දැන් ප්‍රථමයෝ ඉන්නා වූ අපි පූජකයෝ අපි දන්නවා අපි හරි කියලා හිතාගෙන ඉන්නන්නේ මොකද වෙනවා කියන්නේ? ඒගොල්ලන්ට ඉදිරියෙන් අන්තිමයෝ ඇවිල්ලා ඉස්සරහට. ඒ නිසා අද අලුතෙන් ආවත් පළවෙනි දවසට ආවත් ගිය සතිය ආවත් සති 4ක් වුණත් මෙතන උනත් ජේසුස් වහන්සේගේ ආරාධනය මොකද්ද? ඉදිරියේ තියන්නයි. ඉදිරියෙන්ම තියන්නයි. හරි. තව අවසානයේ එක බයිබල් පදයක් බලමු. මේකටම සම්බන්ධ එකක්. මතෙව් 7 මතෙව් 7 13 සහ 14. මට්ටදොරටුවේ නතුරු වෙලා මක්නිසාද විනාශ කරන දොරටුව විශාලය පාරක් පළල්ලය එයින් නතුරු වන්නවද බොහෝය මක්නිසාද ජීවන යන දොරටුව පටුය පාර අවහිරය ඒක සම්බන්ධ වන්නේ ස්වල්ප දිනකට ස්වල්ප දිනයි නේද? හරි. ඒකම තමයි මෙතනත් අපි බලන්නේ පටු දොරකොඩින් ඇතුල් වෙයල්ලා ජේසුස් වහන්සේ කියන මේ පටු දොරටුවෙන් ඇතුල් වෙන්න නේද? අද දවසේ අපිට ආරාධනා කරන්නේ මෙන්න මේ පටු මාවතේ ඉඳගෙන මක්නිසාද විනාශයට යන දොරටුව විශාලයි. විනාශයට යන්න දෝනේ ජීවනයට යන්න දෝනේ. අපිට. අපි කවුරුත් මෙතනට එනයි විනාශයට යන්න කැමති නෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? විනාශයට යන දොරටුව විශාලයි, පාර පළලයි. පාර පළල් කියලා කියන්නේ ඇයි ඒ? තමුන්ගේ කරපු අර දේවලුත් කරගෙනම පල්ලි යන නේද? හැම එකම හරි කියලා විශ්වාස කරගෙන ඔය යනවා. නමුත් ජීවනයේ යන්න බෑ මේවා කරගෙන. පාර අවහිරයි කියලා කිව්වා නේද? අමාරුයි. දුකයි. සියල්ල නැති වෙනවා. නේද? සමහර වෙලාවට බයිබලයේ කියන එක්කෙනෙක් මාතුලට ආවොත් ගේ ඇතුලේ විරුද්ධ වෙනවා කියලා කියනව නේද? භාර්යාව ඇදහිල්ලට ආවොත් මොකද වෙනවා කියලා කිව්වේ. සමහර පුරුෂයෙකුට කැමති නෑ. මා නිසා නුඹලාට බොහෝ දේ නැති වෙන්න යනවා. මෙන්න මේ අය තමයි ජීවනයේ ඇතුල් වෙන්නේ. නමුත් උන්වහන්සේ අපිට කිව්වේ නෑ. ඒගොල්ලොත් එක්කලා දේව රාජ්‍යයට යනවා තමයි දේව කැමැත්ත. උන්වහන්සේ නමුත් අර එක්කෙනෙක් දේව රාජ්‍යයට එද්දී ගෙවල් වලින් එන්නා වූ විරසක වේ. විරුද්ධකම් හරි. විනාශයට යන දොරටුව විශාලයි, පාරත් පළලයි. එයින් ඇතුල් වන්නෝ බොහෝය. මෙතන ඉන්නේ ටික දෙනයි නේද? කතෝලික පල්ලියට ගියාම කී දෙනෙක් ඉන්නවද? මේ වගේ නෙමෙයි
විශාල වශයෙන් ඉන්නවා. නමුත් දේ වචනේ මොකක්ද කියන්නේ? පාර පටුයි ඇතුල් වෙන්නේ ස්වල්ප දෙනෙක් කියලා කියන්නේ නේද? ස්වල්ප දෙනෙක් තමයි ඇතුල්. ඒ නිසා මේ සෙනග නැති නිසා නේද බොහෝ දෙනෙක් නැහැ අන්සබාල වගේ නෙමෙයි ගොඩයි ටික දෙනයි නැහැ. ජීවනට ඇතුල් වෙන්නේ ස්වල්ප දෙනයි. දේ වචනේ කියන්නේ. ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ ස්වල්ප දෙනයි. ඒ ස්වල්ප දෙන අතරේ අපි ඉන්නවනම් තමයි දෙවනන්සේ කැමති. අපිත් මෙතනට ඇවිල්ලා ලෝකේ විදේවලුත් කර කර පළල් මාවතේ යන වැඩත් කර කර අපි ඉනවනම් ජීවනයට ඇතුල් වෙන්නේ නැහැ. කැප වූ මිනිස්සු විතරයි ජීවනයට ඇතුල් වෙන්නේ. වෙන්නුනාව මිනිස්සු. හරි. බොහෝ දෙනෙක් මක්නිසාද ජීවනයට යන දොරටුව පටුයි, පාර අවහිරයි. ඒක සම්බ වෙන්නේ ස්වල්ප දෙනාට. හොඳයි. අද දවසේ තවත් ඒවා තියෙන නිසා කෙටියෙන් වචනේ බෙදාගත්තේ ජීවනයට සහ පටු දොරටුව සහ මාර්ග දෙකෙන් මාර්ගය තෝරගන්න ඕන අපි. ජීවනට යන මාර්ගය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. හලෙලුයා. ආමේන්. හොඳයි යේසුස් වහන්සේ අද දවසේ ඔබට ජීවනයේ මාර්ගය පෙන්වලා තියෙනවා. ඒකෙන් යන්න වීරිය කරන්න කියලා කිව්වා. බාධාවල් එයි. මේ සතියාව ලබන සතියේ එන්න බැරි වෙන දේවල් වෙයි. ඒකයි යේසුස් වහන්සේගේ වීරිය කරන්න කියලා. උත්සාහ කරන්න. අපි ඒකට උත්සාහ කරන්න ඕන, වීරිය කරන්න ඕන. ජීවනයේ ඇතුල් වෙන්න නම් එහෙම නැති අයට මොකද වෙනවා කියලා කිව්වේ? දොර වහනවා. ඊට පස්සේ ගහනවා ඇවිල්ලා. ගෙදර ආවා, මේ වීදි වල ගියා, කෑවා බිව්වා, තේ දුන්නා, කෝපි දුන්නා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කාලය අදයි දවස අදයි තීරණය ගන්න. හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. තවත් ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් ඔබට මතක් කරලා දෙයි ලියවිල්ලෙන් අපි ජීවනට යන්න නම් අපි මොන විදියට අපේ ජීවිත හරි ගස්ස ගන්න ඕනේද කියලා. හරි දෙවියන් වහන්සේ මේ වචනේ